Why? Hinawai. Happy birthday to you. Hello. Good morning, Miss Nadika. ඔව් කවුද? මම කතා කරන්නේ හැරි ඒකනායක කියලා. මම දන්නවත් දන්න සැලූන් මැග්ලින් කලාම්බු වලින් කතා කරන්නේ. මට මේ වගේ කොන්ටැක්ට් නම්බර් එක දුන්නේ හෂින් කියලා ලක්ෂපානේ. Okay, now I know. මට කිව්වා යා. right, okay. bridal show එකක් මම ඔයා දන්නවද දන්නේ අපේ ශ්‍රී ලංකන් bridal අපේ සොසයිටි එකක් වෙනම තියෙනවා. කියන්නේ ඒකෙන් අපි ඕගනයිස් කරනවා හැම අවුරුද්දකම bridal show එකක් ලංකාවේ තියෙන සියලුම හෙළ මනාලියන් දැක්ම කියලා අපි ඒකට කියන්නේ. ඔයා මීට කලින් bridal කරලා තියෙනවද? අනේ මම එහෙම කරලා නෑ. මේ කියන්නේ මට එහෙම යන්න chances හම්බුනේ නැහැ. අඬගහුවට යන්න හම්බුනේත් නෑ. මේ මම ඩෙන්මාර්ක් හිටිය කාලයක්. ඕකේ. ඔයාගේ ෆොටෝස් මොනවා හරි තියනවද මට පොඩ්ඩක් බලා ගන්න? මගේ ෆොටෝස් Facebook තමයි තියෙන්නේ. Facebook එකෙන් බලන්න පුළුවන් නේද? දැන් මම අපේ මගේ Facebook account එක කියන්නද ඔයාලට? මෙහෙම කියන්න එපා. එතකොට ඉන්න හම්බෙන්නේ නැහැ Facebook එකේ. මොකද රට මහගෙන ඉන්නවා. ඕකේ හරි. මෙහෙම කරමු. මම දැන් ඔයාලට එක්ස්ප්ලেইন කරන්න අපේ ෂෝ එක ඩිසෙම්බර් වල තියෙන්නේ. එතකොට ලංකාවේ තියෙන සියලුම සංස්කෘතීන් නියෝජනය කරලා අපි මනාලියන් අඳනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගැමි කුල කාන්තාව, උඩරට, පහත රට, සබරගමු, එතකොට මණිපුරි, ප්ලේන් රොටි, කතකලි. ඒ කියන්නේ සාරීස් එක එක විදිහට අඳනවා සියල්ලම මනමාලියෝ. එතකොට ඉතින් ඔයාට වැඩියෙන්ම ලස්සන ඔයා හිතන්නේ මොන වගේ කල්චර් එකේ සාරී එකක් ඇඳුම්? ඒ උනාට දැන් මෙහිමයි දැන් ටිකක් මගේ බොඩි එක ඇවිල්ලා මේ නිකන් මොඩලින් කරන කෙනෙක්ගේ වගේ ස්ලිම් එකක් තියෙන්නේ. උඩරට මනාලියේ එහෙම කිව්වම මන් දන්නේ මම හිම එකක් මට කිව්ටේ කියලා මං හිතන්නේ නෑ ඉතින්. හරි අපි මෙහෙම කරමු නංගි. දැන් මම අර මොඩර්න් මොනා හරි කරනවා නම් ඔන්න මේ මම මෙහෙම ඇහුවට කමක් නැහැ. දැන් අපි සාරීසුත් දෙන්නම්. අපිට දැන් අපි ලංකාවේ තියෙන සියලුම කුල ගෝත්‍ර ගත්තාම කුවේණිගෙන් පැවතෙන යක්ෂ කුල ගෝත්‍රය පවා අපි මේකේ පිළිබිඹු කරනවා. එතකොට ඒ යක්ෂ කුල ගෝත්‍රයෙන් එන කෙනෙක්ට වගේ වාට වයිට් සාරි එකක් යන්නේ ඒකට ජුවලරි ඇන් බොකේස් හදලා කරාට කමක් නැද්ද? එතකොට ඒකට වෙනම හෙයාර් ස්ටයිල් එකක් දාන්න ඕනේ. එහෙම ගැටලුවක් නැද්ද? ඒකක් මේ හිතන්න ඕනි. අනිකර ඔයා අහලා තියෙනවද මෝහිනී කියලා අර කැරක්ටර් එකක් ඉන්නේ මේ හරියටම කිව්වොත් කුවේණිගේ නංගි මෝහිනී. අන්න එයාට තමයි අපි වාව අන්දාන්නේ. එතකොට දැන් මෝහිනී සාමාන්‍යයෙන් එන්නේ ඔයා දන්නේ කවුරු එක්කද? මොකද්ද? මෝහිනී සාමාන්‍යයෙන් අපි දකින්නේ සහ ඔයා කතා අහලා තියෙන කවුරු එක්ක එනවා කියලාද? මෝහිනී කාස්ටික් දෙන්නේ මං එච්චර දන්නේ නැහැ. මෝහිනී ගැන බය වෙනවා කිව්වා. නෑ බබෙක් එක්ක නේද? පාරේ ඉන්නවා කියලා. ඔව් පාරේ ඉන්නේ. චූටි බබෙක් එක්ක නේද සාමාන්‍යයෙන්? ඔව් අනේ සෝරි ඔව් ඒක තමයි. කමක් නෑ. වට මෝහිනී පිළිබඳ දැනුම නම් අන්තිමයි. කමක් නෑ. බබා වෙනුවට අපි බොකේ එකක් දෙන මල් බොකේ එකක්. බ්‍රයිඩල් ෂෝ එක බබෙක්ව ගෙනියන්න බැහැනේ. අමාරුනේ බබත් කරදරයිනේ ඩිස්ටර්බ් වැඩ. ඉතින් ඔයාට තියෙන්නේ රෑම්ප් එකේ ඇවිදගෙන ඇවිල්ලා පොඩි ඩයලොග් එකක් තියෙනවා. අර ඉස්සරහම ඔඩියන්ස් එකේ ඉන්න ප්‍රධාන ආරාධිත අමුත්තන්ට මල් බොකේ එක දීලා මේ මල් බොකේ කල්ල ගන්න පොඩ්ඩක් සාරිය හදා ගන්න කියලා කියන්න ඕන. අර මෝහිනී කියන වගේ. වොයිස් කරලා තියෙනවද මීට කලින්? අනේ එහෙම කරලත් නෑ. ඉස්කෝලේ නම් ඔය ඩ්‍රාමා නම් වල අපෝ ඇති. පොඩි දෙයක් ඇති. ඔයාට මම කියන එක කියන්නේ මම නිකන් චෙක් කරලා බලමු ෆෝන් එකෙන්. ඔයා රෑම්ප් එකේ ඇවිදගෙන ඇවිල්ලා එක්ස්කියුස් මේ මල් බොකේ කල්ල ගන්න සාරි එක පොඩ්ඩක් හදා ගන්න කියලා පොඩි ඇක්සන්ට් එකකින් කියලා පෙන්නන්න. අයියෝ. එක්ස්කියුස් මේ මේ මල් බොකේ එක පොඩ්ඩක් අල්ල ගන්න සාරි එක හදා ගන්න. එක්ස්කියුස් මේ මල් බොකේ එක පොඩ්ඩක් අල්ල ගන්න සාරි එක හදා ගන්න. ගොඩක් හොඳට ආවා. තව පොඩ්ඩක් අර මේ කාන්තාවන්ගේ තියෙන අපිට අර එන්නේ ඒක ලතාවකට නලවලා කියන්නේ එක්ස්කියුස් ඒ අර ඇක්සන්ට් එක. ඔව් අන්න ඒක තමයි අර එක්ස්කියුස් මේ මල් බොකේ එක පොඩ්ඩක් අල්ල ගන්න මේ සාරි එක හදා ගන්න. කියන්න බෑ. එක්ස්කියුස් මේ මල් බොකේ එක අල්ල ගන්න පොඩ්ඩක් සාරි එක හදා ගන්න. හරි. ඊළඟට අවසාන ඩයලොග් එක එක්ස්කියුස් මේ කියන්නේ එක්ස්කියුස් මේ ෆෝන් එක පොඩ්ඩක් අල්ල ගන්න. මේ ෆෝන් එක පොඩ්ඩක් අල්ල ගන්න. මට පොඩ්ඩක් නාගන්න.
හෙලෝ හට්ටටක් ඇතුවම හෙලෝ නානවද හෙලෝ හෙලෝ නදීකා කත් කළා උදේ පාන්දර හිනාවෙන්න සජී උමා එක්ක වයි හිනාවයි සතිය දවස් 5ම උදේ 7ට මෙන්න මෝනික් ෂෝ